ඒ නිසා අද පාසල් දරුවා සරසවි දරුවා දැවැන්ත අරුමුදේ ලක් කියලා තිබෙනවා. සිද්ධ වෙන්නේ නෝනා. ඒ අමාරුවෙන් cappuccino. එතකොට තව milkshake එකක්. මට ඕන chocolate brownies. හරි. එයාට ඒ වගේ එන්න. සජීව. ඔයාට මොනවද ඕනේ? දැන් බඩගින්න ඉවරද? සර්ටත් ඒ සැන්විච් එකම ඕඩර් කරන්නද? ඕකේ. කෙලින් හිට ගන්න ශාලු. මන් දැනටමත් ගොඩක් පරක්කුයි මාලන්. මන් දන්නව ශාලු. ඔයා යන්න. මම මෙතන කොහමද බැලන්ස් කරගන්නම්. ඔයා ගත්ත ඕඩර් එක දීලා ඔයා යන්න. එමි බලාගෙන ඉතින් ඔයා එනකල්. අනික මේ වෙලාවේ ඔයා අයෙක් ඉන්න ඕන. Order number 7 ready. Yes sir. Thank you. shit. මොනවාද මේ? මේ සෑන්ඩ්විච් වල කිසිම ෆ්‍රෙෂ්නස් එකක් නැහැනේ. මට ෆිෂ් ඇන් චිප්ස් එකක් ගේන්න. Anything else ma'am? CCTV එකෙන් මම බලා ගන්නම්. මැඩම් එහුවොත් මං කියන්නම්. ඔයා යන්න. මට ඒ ගැන කෙනාව ෂුවර් නෑ මාලන්. ඒක මං ඕඩර් එක දීලාම යන්න. මගේ මේව දෙයියෝ බලා ගන්න නැත. So sorry sir. It's okay. Extremely sorry. අත්වැරදීමක්. වැඩ කරන තැන් වලට ගන්න ඕනේ අඩි දෙක තුනක් උඩින් යන අය නෙවෙයි. බිමින් යන අය. සමහර පේනෝ නේද මේ වෙච්ච දේ? shit. මගේ දවසම කෑවා. මේ බලනවා. මගේ ඇඟ පුරාම සෝස්. It's okay. Stop this. මෙලෝ සිහියකින් නෙමෙයි මෙතන වැඩ කරන්නේ. ඒ මදිවට එන මිනිස්සුන්ගේ සිහිය නැති කරනවා. එන්න බබා. අයින් වෙනවා. So sorry ma'am. Emilia Fernanda to serve. Love all. Play. ජීවිතයට නොලැබෙන නොගැලපෙන දේවල් කිව්වට මට නැති වුණේම මං ආස කරපු දේවල්. ඒ නිසාම මං හරි ආදරේ මට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නේ එමීට. ප්‍රේමණීය මුණ ගැසීම් ගොඩාක් දැකලා තිබුණාට සමුගැනීම් හිතන තරම් ප්‍රේමණීය නෑ. ඒ හින්දා මම මැරෙනකම්ම එමී ළඟ ඉන්න දෙන්න. මං ආසයි. හැමදාම එයා මං එනකම් බලන් ඉන්නවට.
එමි ඔයා ෆෝකස් එකෙම ඉන්න ඕනේ. ඕකේ? මේ වෙලාව වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. මේක ඔයාගේ chance එක. මේක ඔයාගේ අම්මගේ මහන්සිය. මේ මගේ මහන්සිය. ඕකේ? ස්කූල් එකේ බලාපොරොත්තු ඔයා. right? okay go. එමි නැගිටින්න බලන්න දැන් වෙලාව කීයද කියලා. අද උදේම මම යන්නත් ඕනේ. හැමදාම කියන අදුන් හැමතැනම දාන්න එපා කියලා. මා තාත්තා ටිකක් රිලැක්ස් එකේ වැඩට යන්න. මේව දැක්කම හැමදාම මාත් යන්නේ ෆයර් වෙලා. ඇයි අනේ? ඔයාට මංගේනේ පොඩි වද්දු කන්න නැද්ද එමි? ලස්සන්ට අස් කරන්න බැරි නම් දෙයියන්ගේ නාමයට හැඩ නකර ඉන්නවද ප්ලීස්? එමි එහෙනවා ඇති දැන් ඕක නවත්ත ගන්නකෝ. අම්මත් මාගේ ස්පෝර්ට්ස් කරලා බලන්න කොච්චර අමාරුද කියලා. මුළු ඇඟම රිදෙනවා තාම. කොහෙද? ඔයා දන්නවද ස්පෝර්ට්ස් කරන කෙනෙක්ගේ කන්ඩිෂන්ස්? ඒ මසස් ටිකා වෙන්න රෙස් කරන්න ඕනේ. ඔයා දන්නේ ඉතින් how can I help you ma'am? Tea or coffee? මං ක්‍රීඩාව ගැන දන්නේ මොනවද? ඔව් එමි. මම ක්‍රීඩාව ගැන හරියට දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ නෑ නෙමෙයි. හරියට සෙල්ලම් කරේ නෑ. ඔට්ටුවේ වටිනාකම රේස් තුන අශ්වයා දන්නේ නෑනේ. ඒ වගේ තමන්ගේ වටිනාකම තමන් දන්නේ නැති වීමත් එක්තරා පාපයක්.
On your mark. Set. Go. ඔයාගේ මිල්ක් එක රෙඩි? මේ තරංග මං අද දවල්ට මේ සලෝන් එකට යනවා. ඔයාට යමන්තට පුළුවන් නේ දෙලියල් ලන්ච් ගන්න මට යන්න වෙන්නේ යානේ. මට නම් කඩෙන් කන්න පුළුවන්. ඒත් මේ අමන්දට අද ප්‍රැක්ටිස් නේ. එයාට කොහොමද කඩෙන් කන්න දෙන්නේ? මොකක්ද අනේ? ස්පෝර්ට්ස් කරන කෙනෙකුට බැලන්ස් ඩයට් එකක් තියෙන